අද ජනවාරි 1 වෙනිදා. ඔෆිස් එකේ කට්ටියත් එක්ක සමන් දේවාලය යන්න තමයි මම උදේම යන්නේ. රත්නපුර වේවැල්ලත්ත පාරේ නිතර යන ඔයාට හිත නවතින තැනක්. අපි නැගිටලා වඳින තැනක්. ඉතින් ජනවාරි 1 වෙනිදා මෙතන නවත්තලා ආශිර්වාද නොගෙන කොහොමද? සුමන සමන් මහ දේවාලයට පළතුරු 21ක ලොකු පූජා වට්ටියක් බාර වුණා. ඉතින් මේ අපි මේ පූජා වට්ටිය ලෑස්ති කරන ගමන්. ජනවාරි 1 වෙනිදා මිස් අතින් හරි ලස්සනට ඔෆිස් එකේ කෑම මේස ලෑස්ති කරා. මම දැන් ඉන්නේ බාර කල්පනාවක. රියල් ස්මාර්ට් ග්ලෝබල් මගේ පවුලත් එක්ක ඉන්න අන්තිම හෝරා කීපේ නේද මේ කියලා මම කල්පනා කරන මම ඉන්නේ. ඉතින් මේ ඉන්නේ මගේ පොඩි බොස්. හැමදාම සිත්මිලියෝ හොයාගෙන ඔෆිස් එකට එන පොඩි බොස් හරිම ආදරෙන් මතක් කරන්න ඕනි. තිසත්, I miss you so much. එකම ටේබල් එකක කිසිම ભેදයක් නැතුව හිනහ වෙවි විහිළු කර කර ෆොටෝ ගගහ හැමෝම එකට වාඩි වෙලා ලන්ච් එක ගත්ත දවස් ඕන තරම් ඇති. ඒ හැම දවසටම හර්ෂණ සර්ට ග්‍රේට්ෆුල් වෙන්න මං කැමතියි. ඉතින් ලන්ච් එකෙන් පස්සේ සමුගැනීමේ පාටි එක මේ විදිහට පටන් ගත්තා. අපි සින්දු කිව්වා, නැටුවා. මට කවදාවත් අමතක නොවන හරි ලස්සන දවසක් බවට ඒ දවසපත් වුණා. මේ කාලේ පුරාවටම මට ලබා දුන්නු අත්දැකීම් වලට, මට ලබා දුන්නු අවස්ථාවන් වලට හර්ෂණ සර් ඇතුළු මගේ කණ්ඩායමට මම නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. රියල් ස්මාර්ට් පවුලට මම ගොඩාක් ආදරෙයි. මේක අවසාන හමුවීම කියලා කියන්න මං කැමති නැහැ. මං ආයෙත් ඔයාලා බලන්න යනවා. මං ආයෙත් ඔයාලත් එක්ක වැඩ කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් නැවත නැවතත් ස්තුතියි මට දුන්නු ආදරයට.
ඉස්සරහට තියෙන කතා ටිකක් දිගයි. හැබැයි මගේ ජීවිතේට ගොඩාක් වැදගත් කතා ටිකක් තියෙන්නේ. ඉතින් anyway you can skip this but I won't protect this one. අපි දෙසැම්බර් මාසයේ සිටින යනවා කියන කතාව අපි දන්න කතාවක්. හැබැයි අර අපි අර මං කියන අර එකතු වුණාට පස්සේ අපි අර කියන family bond එකක් හදනවානේ. ඒකෝට ඒක හිටපු අර නම් අපේ නම් family එකේ පොඩි දුව වගේ මේ කැරක්ටර් එකක් විදිහට අපේ රේඩිස් මාස්ටර් ඉතින් හරි ආදරණීය චරිතයක් සහ අපිත් එක හරිම ලස්සන මේ ගමන අපිට කෙනෙක්. ඉතින් මම මේක අපි සදාකාලික වෙන්නේ මේ ජීවිතය කියලා කියන්නේ සමහර තැන්වලදී අපිට හම්බ වෙනවා සහ අපිට ඈත් වෙනවා. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. ඒක ස්ටාර්ට් එකක විතරක් ජීවිතේ තියෙනයි. අපිට හම්බ වෙන හැමෝම දවසක අපිට අතහැරලා යන්න වෙනවා. ඒක තමයි ස්වභාව ධර්මය. ඉතින් ඒක හැමෝටම එකයි අපි අම්මලා තාත්තලා ඉඳලා හැම බොන්ඩ් එකකම අන්තිමේදී අපිට දවසක් එනවා. එන්ඩ් එක තියන්න සහ ෆුල් ස්ටොප් එක තියන්න දවසක් එනවා. ඉතින් ඒ දවස තමයි අද වෙලා තියෙන්නේ. අලුත් අවුරුදු දවසක මේක වෙච්ච එක පැත්තකින් බලාපොරොත්තු ගොඩක් ඉස්සරහට යන වෙලාවක අපිට ඉන්ඩෝනි ශක්තිමත් කැරක්ටර් එකක් අපිට ලැබලා නැහැ දුවක් තියෙනවා. ඒක මොකක්ද මම සිඩ්නි අපේ දවස් ඉඳලා හරිම ෆ්‍රෙන්ඩ්ලි සහ හරිම මේකේ නෑ වල ප්ලාන්ට් එකත් එක්ක කනෙක්ට් වෙච්ච බොන්ඩ් එකක් ලැබුණා. ඉතින් ඒක හින්ද තමයි අපි මම දැන් අර සාමාන්‍ය ඇවිල්ලා යනවා කියන්නේ සාමාන්‍ය දෙයක් ඒක. අනවරවත් දාස් ගන්න මිනිස්සු හදලා කියනවා. හැබැයි අර මොබයිල් එක දැරින්නේ අපිට අර ප්ලාන්ට් එකත් එක්ක මොනවද අර තමයි ඒක දැනනවා. ඉතින් ඒක එතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ එක්කම අපි කියනවා මේකේ ජීවිතය කියන්නේ පොඩි තම සුළු කාලයක් තමයි ස්ක්‍රීන් ලයිෆ් එක එක්ස්පීරියන්ස් කරලා තියෙන්නේ. තව ගොඩාක් දේවල් වුණාම ජීවිතය ඉගෙන ගන්න සහ ඉස්සරහට යන්න ගොඩාක් දේවල් තව ඉගෙන ගන්න සහ මොකද කරන්නේ කියන්නේ අපි දෙන්නේ කියන මුකුත්ම නොකර ඉඳලා නෑ අද වෙනකම් සම්පූර්ණයෙන්ම අර දුන්නා කියලා රැන්ට හරි කරනවා නේ ප්‍රශ්න. ඒ කියන්නේ යට වැඩක් බාර දුන්නොත් ඒක කරලා අඬ යන ජොලිය දෙයක් තියෙනවා. එයාට ගොඩක් වැඩි දෙන්නේ නැහැ අපි කරගෙන වෙලා අපිට ළඟ ඉගෙන කිව්වා අනිවාර්යෙන් කරනවා. ඉන්න නොකර ඉඳලා නෑ කොහෙද ආවන්නේ. අනිවාර්යෙන් මේක නම් කියන්න ඕන. ඒක නම් අනතුරක් වෙලා තියෙනවා කියන්නේ. දුන්නොත් ඒක කඩේට යනවා මේ කවුරු මේ නැත්නම් හරියා අරන් යනවා කියන හරි යනවා. එහෙම ඔෆිස් එකට එතනම නැදලා ප්‍රශ්නයක් නෑ යන්නේ. සීමාවල නෑ. හරි හොඳයි. කරු කරන්නේ දන්නේ මට කවදා මට අති කියලා හම්දා කියන මට සයින් එකක් මම විතරක් කියන්නේ නැහැ අති කියලාමයි කියන්නේ හිමාචි කියලා මට අද මේ කියලාම නෑ අති කියලා කියන්නේ මේක මාළු හොඳයි ඔයා ප්‍රොසෙස් එකේ දැන් ඒවා ආවට පස්සේ අපි සෙලම් ප්‍රතිහාර දෙන්නේ අර කෝස් එක කාශිමායි කන් කොන්නයක් එකකින් හදනවා කියන හිතට ඒක හැදුවේ නෑ. මේක ඩෙවලොප් කරලා ඉතරයි. ඊට පස්සේ ආයෙත් තමයි මේ පෝස්ට් හදලා ඊපස්සේ අපි ස්ටේටස් දාන්න පටන් ගත්තේ අවුරුද්දට ෆෝරේටේ හැමෝම පටන් ගත්තේ සිටින් ඉන්නේ. ඒක රෙඩ් කන්ටිනියු යනවානේ. ඒකට ගොඩක් තැන්ක් යූ ඔයාලට. පෝස්ට් හදලා ඒක සපෝට් කරනවා. අනිවාර්යෙන් දැන් අපිට සඳුනත් සර් පෝස්ට් එක හදලා කිව්වා අපිට අකීචර ෆීසක් කරේ නෑ. එයා තනියම පෝස්ට් එක කොහමද ලැබුවා? मैं दो बार टिकट दूंगा तो आपने मेडिकल अपनी को रिस्पांस करना ඒක මම උදේට ගන්නවා මොකද පෝස්ට් එක හැදුවා අපි වැද්දාස්සේ මෙයා එන්නට අපිට බැංග කරලා අපිට තරහින් අපි යාට දවෙන්නේ එයා මැෂින් එකෙන් හදලා නැහැ පෝස්ට් තනියම හදලා කොහොමද ඊට පස්සේ රෑත් හදලා එන්න දුන්නානේ thank you අනික පේජ් තුන ගන්නට දැනසුනේ ඔය සිටිනාට සිස්සල කොට පිටු ඉප්පා එකට පේජ් තුනේ පෝස්ට් එකක් හදලා සෙට් එකක් දාන්න එක ඔය ජර්නල් සර්විස් ඉන්නේ ඉන්න තමයි හැටුනේ අපි ඒක සරලව කැප්චර් කරනවා ඒකට thank you දෙමි ඉස්සරහට කන්ටිනියු වෙනවා දැන් පොයින්ට් එහෙම අපි ඉස්සර පෝස්ට් එකක් දැම්මේ නැහැ ඒක තමයි
ටික කරාට වැඩ ස්තුතියි. ඔයාලට ටික ලස්සනට කරගන්න. අනිවාර්යයෙන්ම මම නම් ඉතින් මොනවා හරි වුණොත් කතා කරනවා. WhatsApp message එකක් දානවා. ඕන නැති කියන්නේ. ඕන වෙලාවට අනිවාර්යෙන්ම කතා කරනවා. ඕන නැති වුණොත් ගොඩක් කරලා message එකක් දාන්න නැතුව ඇති. ඉතින් මට අදේ නැතුව එහෙම එකක් නෙවෙයි. හද වේදනාදරා හදගින්න ඇවිලී ගියා නොමැකීනු යන්නම් සඳහාල කන්දරා කඳුලෙල් නොසලන් ප්‍රේමියේ කවදා වේදනාවන් නිවිලා යයි සිතාමන් සඳවා වේදනාවන් දෙවිදීලගින් මං මතකින් දුරනු යාමන් අඳුරින් සිත මුදන්නම් පහනක් වීර දෙන්නම් දෙනෙනා නුඹේ හිමිකම් දරා